මම දැන් කරන්න යන්නේ මෙන්න මේ පිටින් එකට මේ පිටින් එක එකමාර BSPT thread එකක් තියෙන්නේ අඟලට පොට 11 BSPT thread එකක්. කියන්නේ taper thread එකක් තියෙන්නේ British standard pipe taper thread එකක්. මම මේ පිටින් එකට මෙන්න මේ වගේ thread එකක් කපන්න යන්නේ. මේක taper මෙන්න මේ පැත්තේ. අපි බලමු කොහොමද මේ taper thread එකක් machine කරන්නේ කියලා. right. එතකොට අපි බැලුවොත් මේකේ taper වෙනස diameter දෙකේ වෙනස මෙන්න මෙතන 47යි පොඩි diameterේ ලොකු diameterේ 48යි. එතකොට මේ දෙක අතර වෙනස මිලිමීටරයක් වෙනවා. එතකොට එක පැත්තක වෙනස 0.5ක් වෙනවා. right. එතකොට අපි ඒ මෙතන 47 වෙන්නත් මෙතන 48 වෙන්නත් තමයි මේ thread එක machine කරගන්න ඕනේ. අපි බලමු කොහොමද මේක machine කරගන්න program එක හදන්නේ කියලා. taper thread එකට program එක හදාගත්තා. මේකේ මගේ T02 තමයි මම පාවිච්චි කරන්නේ මේ යොදාගන්නේ. මම thread tool එක තියෙන්නේ turret එකේ tool position 2 එකේ. G97 වලින් මම මේ RPM එක 800යි. ඊට පස්සේ මම මේ start point එක G0 වලින් x 49යි reset 2.3.9 2.3.9 කියන්නේ මම මේකේ reset 0 එකේ නම් 2.3.9ක් එළියට අරන් තියෙන්නේ. ඒ 2.3.9 තමයි අඟලට පොට 11 කිව්වහම මිලිමීටර කරාම පිච් එක එන්නේ. ඒ ගාන මම එළියට ගත්තා. ඒකම වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය උනන් 2 5 ඒ වගේ සාමාන්‍යයෙන් මම 0 එකේ ඉඳන් හැම thread එකක් කපද්දිම pitch එකේ ගුණාකාර වලින් තමයි එළියට ගන්න. ඒකින්ද මම මේකේ pitch එක ගත්තා. G70 thread cycle එක තමයි ගන්නෙ. ඒකට P එකේ මම දැම්මා අවසාන depth එක 4 පාරක්. ඒ කියන්නේ finishing පොට පිඩිස් වෙන්න අවසාන depth එකේ 4 පාරක් run වෙනවා. ඒක තමයි මේ 0.4න් කියන්නේ. දෙවනි ඉලක්ක ඊට පස්සේ 0.2 තියෙනවා 4න් පස්සේ. ඒකේ angle එකකින් ඉවර වෙන්න කියන එක ඒක මම 0 දැම්මා. thread එක ඉවර වෙනකොට thread එක angle එකකට move වෙලා ඉවර වෙන්න කියන එක මම 0 දැම්මා. එතකොට 90 degree වලින් තමයි thread එක ඉවර වෙන්නේ. ඊට පස්සේ මම 55 ඒ thread angle එක ඒක BS British standard නේ. ඒකින්ද අංශක 55නේ BSW thread වල එන්නේ. ඒක 55 දැම්මා. ඊට පස්සේ QC first pass depth එක කියන්නේ පළවෙනියෙන් depth එන්නේ 0.1ක් depth වෙලා thread එක යන්න. first pass depth එක තමයි පළවෙනි එක තමයි මෙතන මේ QC යෙන් තියෙන්නේ. ඊට පස්සේ R.0.02.5 තියෙනවා. ඒකේ ෆයිනල් ෆිනිෂින් ඩෙප්ත් එක. කියන්නේ 0.02.5කින් තමයි ෆිනිෂ් වෙන්නේ මේ thread එක. ඒක ෆයිනල් ඩෙප්ත් එකේදී 0.02.5කින් තමයි කැපීගෙන යන්නේ. ඊට පස්සේ දෙවෙනි failure G70 අවසාන වෙන diameter x 44.5යි. thread length එක 22යි. thread depth එක 1.75යි. ඒක P 1750ෙන් දාන්නේ. මොකද මේක මේ පණුක් වල ලියන්නේ මේ 1.75 නේ depth එක 1000න් වැඩි කරලා එන ගාන තමයි මේ P වලට දෙන්නේ. ඊට පස්සේ Q එකෙන් එකපාර depth වෙන ප්‍රමාණය. right. එතකොට point එක depth වෙනවා. F එකෙන් මේ pitch එක මෙතන තියෙන්නේ 2.3.9යි. මෙන්න මෙතන R එකෙන් අපි outside පොටක් කපද්දී taper එකට යන්න නම් R එකෙන් අපි taper එකේ අගය දෙන්න ඕනේ වෙනස. ඒ කියන්නේ diameter දෙක අතර වෙනස දෙන්න ඕනේ R වලින්. එතකොට ඒකෙදි දෙන්නේ
per side වෙනස. ඒ කියන්නේ අපි දැන් 47යි 48යි අතර වෙනස මිලිමීටරයයි. ඒක දෙකට බෙදුවාම 0.5යි. අන්න ඒ 0.5 මෙතන දෙනවා. අපි ඇතුළත පොටක් කපනවා නම් R ධන දෙනවා. එතකොට පිට outside thread එකක් කපනවා නම් අපි R ඍණ දෙනවා. එතකොට මෙන්න මෙතන මේ වෙනස දුන්නා. right. කොහොමයි ප්‍රෝග්‍රෑම් එක හදාගන්නේ? එතකොට මේක රන් කරලා බලමු. ටේපර් එකට රන් වෙනවද කියලා. චක් එකේ අල්ලලා වර්ක් පීස් එක 0 කරලා තියෙන්නේ. අපි දැන් රන් කරලා බලමු මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ කොහොමද කියලා. පේනවා මෙන්න මෙතන XZ දෙකම thread එක කැපෙද්දි වෙනස් වෙනවා. XZ දෙකම කියන්නේ මේක ටේපර් එකට රන් වෙනවා ප්‍රෝග්‍රෑම් එක. බලමු මේ කපා මේ thread එක පිටින් එකත් එක්ක right. දැන් හරි ඊටු ටික පයිප් රින්ච් එක දාලා මේ තද කරනවා. මොකෝ තද කරනෝනේ මේක එයා ලයින් එකකට ගන්නෙ. ඒකයි මේ ටේපර් දෙයක් කපලා තියෙන්නේ. එතකොට ටේපර් එක තද වෙනවා. මෙතන එයා ලීක් වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔහොමයි ටේපර් thread එකක් මැෂින් කරන්නේ. අපි මේකට thread insert එක තෝරගද්දී පේනවා ඇති මේ thread එක තියෙනවා මෙතන ER තියෙනවා. ER කියන්නේ external, ඒ කියන්නේ පිටත පොටක් කපන එකක්. එතකොට W තියෙනවා. W කියන්නේ BSW වලට මේ විත්ත්පත කියන එකට. මෙතන 11 තියෙනවා. ඒ 11 කියන්නේ අඟලට පොට 11 කියන එක. ඒ කියන්නේ TPI 11 TPI කියන එක. අඟලට පොට 11යි. මේ ඉන්සර්ට් එක තමයි මම මේ thread එක කපන්න යොදාගත්තේ.